ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ වෙබ් ලෝකයේ තිරය පිටුපස්සේ ඉඳන් වැඩ කරන නැතුවම වැඩි තාක්ෂණයක් ගැන. ඒ තමයි PHP. සරලවම කිව්වොත් වෙබ් අඩවියකට මොලයක් වගේ වැඩ කරන මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ මූලිකම කරුණු ටික අද අපි පැහැදිලිව ඉගෙන ගමු. එහෙනම් අපි කෙලින්ම පටන් ගමු. අපි සාමාන්‍යයෙන් වෙබ් අඩවියකට ගියාම හිතන්නකෝ Facebook එකට ගිහින් නිවුස් ෆීඩ් එක බලනවා කියලා. එතරම් එතන සිද්ධ වෙන්නේ මොකද්ද? ඔන්න ඔය රූප සටහනේ තියෙන මේ කතාව තමයි. අපි වෙබ් බ්‍රවුසර් එක, ඒ කියන්නේ ක්ලයන්ට් එක, සර්වර් එකෙන් ඉල්ලීමක් කරනවා. PHP කියන භාෂාව තියෙන්නේ අන්න අර සර්වර් එක ඇතුලේ. ඒක තමයි සර්වර් එකේ සිතන කොටස. ඉතින් PHP මොකද්ද කරන්නේ? ඒ ඉල්ලීම අරගෙන ඩේටාබේස් එකෙන් වෝන කරන දේවල් හොයලා හරියටම ඒ වෙලාවට ගැලපෙන විදියට HTML පිටුවක් හදලා පිළිතුරක් විදියට අපේ බ්‍රවුසර් එකට අපහොයවනවා. ඉතින් ඒකේ නිල අර්ථ දැක්වීම තමයි මේ. PHP කියන්නේ සර්වර් සයිඩ් භාෂාවක්. ඒකේ තේරුම මොකක්ද? මේ කේතය ක්‍රියාත්මක වෙන්නේ, ඒ කියන්නේ රන් වෙන්නේ වෙබ් අඩවිය බලන කෙනාගේ කම්පියුටර් එකේ නෙමෙයි. ඒක රන් වෙන්නේ වෙබ් අඩවිය දාලා තියෙන ප්‍රධාන සර්වර් එකේ. මේක හරිම වැදගත් දෙයක්. මොකද මේ නිසා අපි ලියන කේතය හරිම ආරක්ෂිතයි. බලන කෙනාට ඒක කවදාවත් බලන්න බෑ. ඒ වගේම ඩේටාබේසස් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ අන්න ඒ සර්වර් සයිඩ් හැකියාව නිසාමයි. හරි. දැන් අපි තියරි කතා කරා ඇති. පොඩ්ඩක් ප්‍රැක්ටිකල් පැත්තට යමු. බලමු PHP වලින් අපේ පළවෙනිම කෝඩ් පේලි ටික ලියන්නේ කොහොමද කියලා. ඔන්න බලන්න. ප්‍රෝග්‍රෑමින් භාෂාවක් ඉගෙන ගන්නකොට හැමෝම මුලින්ම ලියන සුප්‍රසිද්ධ hello world කේතේ තමයි මේ. මෙතන මතක තියාගන්න ඕන වැදගත්ම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි PHP කෝඩ් එකක් හැම වෙලේම ?PHP කියන ටැග් එකෙන් පටන් අරන් ?PHP කියන ටැග් එකෙන් ඉවර වෙන්න ඕන. දෙවෙනි දේ තමයි ස්ක්‍රීන් එකේ මොකක් හරි දෙයක් පෙන්වන්න, ඒ කියන්නේ අවුට්පුට් කරන්න අපි පාවිච්චි කරන්නේ echo කියන කමාන්ඩ් එක. අපි කෝඩ් ලියනකොට මේ කෝඩ් කෑල්ලෙන් මොකද්ද වෙන්නේ කියලා පස්සේ දවසක අපිටම මතක් කරගන්න හරි වෙන කෙනෙක්ට තේරුම් කරලා දෙන්න හරි පොඩි සටහන් දාගන්න ඕන වෙනවා. මේවට තමයි අපි කමෙන්ට්ස් කියලා කියන්නේ. ඔය තියෙන PHP වලදී කමෙන්ට්ස් දාන්න පුළුවන් විදිය කිහිපයක්. මේවා කෝඩ් එක රන් වෙනකොට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඒවා තියෙන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලට විතරයි. හොඳයි. දැන් අපි කතා කරමු ඕනෑම ප්‍රෝග්‍රෑමින් භාෂාවක හදවත වගේ වෙන මූලිකම දෙයක් ගැන. ඒ තමයි විචල්‍ය එහෙම නැත්නම් variables. මේවා හරියට දත්ත ටිකක් වෙලා තියාගන්න පුළුවන් පොඩි බහලුම් containers වගේ. හරිම සරලයි. විචලයක් කියන්නේ තොරතුරු ගබඩා කරගන්න පුළුවන් container එකක්. උදාහරණයක් විදිහට user කෙනෙක්ගේ නම $username කියන විචල්‍යයේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් බඩුවක මිල $price කියන එකේ දාන්න පුළුවන්. PHP වලදී විචල්‍යයක් අනිත් දේවල් වලින් වෙන් කරලා හඳුනා ගන්න තියෙන ලේසිම විදිය තමයි ඒක හැම වෙලේම ඩොලර් සලකුණකින්, ඒ කියන්නේ ඩොලර් ලකුණෙන් පටන් ගන්න එක. හැබැයි විචලයක් හැදුවට පස්සේ ඒක අපේ කෝඩ් එකේ හැමතැනම පාවිච්චි කරන්න බෑ. ඒකට ඇක්සස් කරන්න පුළුවන් තැන, ඒ කියන්නේ ඒකේ බලය තියෙන සීමාව තීරණය වෙන්නේ ඒකේ ස්කෝප් එක. එහෙමත් නැත්නම් විෂය පතය මත. ඔන්න බලන්න ස්කෝප් කියන සංකල්පයට නියම උදාහරණයක්. වම් පැත්තේ රූපේ ෆන්ක්ෂන් එකක්, ඒ කියන්නේ ශ්‍රිතයක් ඇතුලේ හදපු variable එකකට ඒ ෆන්ක්ෂන් එකෙන් එළියේ ඉඳන් ඇක්සස් කරන්න ගියාම error එකක් එනවා. ඒකට හේතුව ඒකේ බලය තියෙන්නේ අර ෆන්ක්ෂන් එක ඇතුලේ විතරක් වීම. දකුණු පැත්තේ රූපේ තියෙන්නේ ඒකට විසඳුම. global කියන keyword එක පාවිච්චි කරලා අපිට පුරුවන් ඒ සීමාව බිඳලා දාලා පිටත තියෙන variables වලට ෆන්ක්ෂන් එකක් ඇතුලේ ඉඳන් කතා කරන්න. අපි කලින් කතා කරපු අර variables කියන containers ඇතුලේ විවිධ જાතිය තොරතුරු ගබඩා කරන්න පුළුවන්. ඔන්න ඔය එක එක වර්ග වලට තමයි අපි දත්ත වර්ග එහෙමත් නැත්නම් data types කියලා කියන්නේ. පළවෙනි එක තමයි string. මේ කියන්නේ අකුරු, වචන, වාක්‍ය වගේ දේවල් වලට මේවා හැම වෙලේම උද්ධරණ ලකුණු, ඒ කියන්නේ quotation marks අතුලේ තමයි තියෙන්නේ. hello world කියන්නේ string එකකට හොඳම උදාහරණයක්. ඊළඟට තියෙනවා integer. මේ කියන්නේ දශම ස්ථාන නැති පූර්ණ සංඛ්‍යාවලට. ධන වෙන්නත් පුළුවන්, ඍණ වෙන්නත් පුළුවන්. මේ කෝඩ් එකේ තියෙනවා වගේ 1 2 3 4 හරි 1 ඍණ 1 2 3 හරි කියන්නේ integers. බූලියන් කියන්නේ හර්ම වැදගත් data type එකක්. මොකද මේකෙන් නිරූපණය කරන්නේ තත්ත්ව දෙකක් විතරයි. එක true, ඒ කියන්නේ හරි, එහෙම නැත්නම් false, ඒ කියන්නේ වැරදි. user log වෙලාද true. බඩුව stock එකේ ඉදරද false. ඔන්න ඔය වගේ තීරණ ගන්නකොට මේක නැතුවම බෑ.
ඇරේ කියන්නේ පොඩි සුපිරි බලයක් තියෙන විශේෂ වේරියබල් එකක්. ඒකට හේතුව මේකට එකපාර අගයන් ගොඩක් ගබඩා කරන්න පුළුවන්. හරියට ලිස්ට් එකක් වගේ. හිතන්න ඔන්ලයින් ෂොප් එකක තියෙන බඩු ලිස්ට් එකක්. ඒ හන බඩුවකම නම එක $sign products කියන ඇරේ එකක දාන්න පුළුවන්. මේ උදාහරණේ $sign cars කියන ඇරේ එක ඇතුලේ වාහන වර්ග කීපයක්ම ගබඩා කරලා තියෙනවා. හරි. දැන් අපි variables ගැන දන්නවා, data types ගැන දන්නවා. දැන් බලමු මේවා පාවිච්චි කරලා විවිධ මෙහෙයුම් කරන්න කොහොමද කියලා. අන්න ඒකට තමයි අපි ක්‍රියාකරුවන්, ඒ කියන්නේ operators පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ගණිතමය වැඩවලට අපි පාවිච්චි කරන ප්‍රධාන operators ටික. එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ අපි කවුරුත් දන්න දේවල්. PHP වලදී මේ සංකේත පාවිච්චි කරලා හරිම ලේසියෙන් ගණනය කිරීම කරන්න පුළුවන්. ඔන්න බලන්න අර operators ටික ප්‍රායෝගිකව යොදාගත්ත විදිය. x සහ y කියලා විචල්්‍ය දෙකක් හදලා ඒ දෙක එකතු කරන එකේ නම් බලය හොයනකම් හැම ගණනය කිරීමක්ම කරලා එකෝ පාවිච්චි කරලා ඒකේ උත්තරේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. මේවට කියන්නේ සංසන්දනාත්මක ක්‍රියාකරුවන් කියලා. මේවායේ වැඩේ තමයි අගයන් දෙකක් සංසන්දනය කරලා ඒක trueද falseද කියලා බුලියන් උත්තරයක් දෙන එක. කෝඩ් එකක තර්කානුකූල තීරණ ගන්න මේවා නැතුවම බෑ. උදාහරණයක් විදිහට user ඇතුළත් කරපු password එක database එකේ තියෙන password එකට සමානද equals to කියලා check කරන්න මේවා පාවිච්චි කරනවා. හොඳයි. එහෙනම් අපි අද ඉගෙනගත්ත දේවල් ටික ඉක්මනට මතක් කරගමු. PHP කියන්නේ සර්වර් එකේ වැඩ කරන අපේ කෝඩ් එක ආරක්ෂා කරන භාෂාවක්. තිරේ යමක් පෙන්වන්න අපි echo පාවිච්චි කරනවා. $සලකුණෙන් පටන් ගන්න variables කියන්නේ දත්ත ගබඩා කරන containers. variable එකකට access කරන්න පුළුවන් සීමාව scope එකෙන් තීරණය වෙනවා. ඒ වගේම operators වලින් අපිට variables මත විවිධ මෙහෙයුම් කරන්න පුළුවන්. දැන් PHP වල මූලිකම කරුණු ටිකක් ඔළුවේ තියෙනවා. මේවා පාවිච්චි කරලා හදන වෙබ් අඩවි වලට කියන්නේ ඩයිනමික් වෙබ් අඩවි කියලා. ඒ කියන්නේ Facebook වගේ යූසර්ගේ ක්‍රියාවන් අනුව වේලාව අනුව අන්තර්ගතයේ වෙනස් වෙන වෙබ් අඩවි. ස්ටැටික් වෙබ් අඩවියක් වගේ හැමෝටම එකම දේ නෙමෙයි පෙන්නන්නේ. එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා Tamanකෙම ඩයිනමික් වෙබ් අඩවියක් හදනවා නම් මුලින්ම හදන්නේ මොන වගේ දෙයක්ද? සමහර විට සරල contact form එකක්, නැත්නම් blog post පෙන්නන page එකක්, අදහස Tamanගේ.